හරි. මේකෙන් අපි කතා කරන්න යන්නේ අපේ හතරවෙනි data type එක වල list ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට list එකක් ගත්තම list එකක් අපි සාමාන්‍යයෙන් represent කරන්නේ මෙන්න මේ වගේ square bracket එකක් ඇතුළත තමයි අපි list එකක් represent කරන්නේ. එතකොට list එකක් ඇතුළට tuples යන්න පුළුවන්. එතකොට integer, floats ඒ වගේ අපේ data types ටික ඒක ඇතුළේ තියෙන්න පුළුවන්. හරිනේ. එතකොට ලිස්ට් එකක් අපි කිව්වා ස්ක්වයර් බ්‍රැකට් එකකින් තියෙන්නේ. එතකොට මේකේ මල්ටිපල් අයිටම්ස් ස්ටෝර් කරන්න පුළුවන්. එතකොට මම මෙතන ස්ක්වයර් බ්‍රැකට් එක ඇතුලේ දාලා තියෙන්නේ ස්ට්‍රින්ග් අයිටම්ස් ටිකක් විතර. මට මේකේ දාන්න පුළුවන් ඉන්ටිජර්ස් දාන්න පුළුවන්, ෆ්ලෝට්ස් දාන්න පුළුවන්. ඊළඟට අපිට මේක ඇතුලේ ටපල්ස් දාන්න පුළුවන්. හරි. ඒ වගේ අනිත් data type set එකක් මේක ඇතුලේ දාන්න පුළුවන්. එතකොට බලමු මම මේ ලිස්ට් එකක් හදලා තියෙනවා. ඒ ලිස්ට් එක මම my list කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ my list කියන variable එකට assign වෙච්ච data එකේ data type එක බලන්න තමයි යන්නේ. හරිද? එතකොට ඔයාලට පේනවා class list කියලා එනවා. හරිනේ. එතකොට ගත්තම අපි ඊළඟ කොටසට ගියොත් ඊළඟ කොටසේ තියෙනවා list ටිකක්. A කියලා list එකක් තියෙනවා. ඒකේ fruits වල names ටිකක් තියෙනවා. apple, banana, cherry කියලා නම් තුනක් තියෙනවා. strings තුනක් තියෙනවා. ඊළඟට B කියලා වෙනම integers ටිකක් තියෙනවා. හරි. ඒකෙත් අපි ඕනනම් string එකක් දාමු car කියලා. හරි. එතකොට මේ A කියන string මේ list එකයි B කියන list එකයි එකතු වුණා පස්සේ වෙන්නේ මොකක්ද? තනි list එකක් බවට output වෙනවා. හරි. apple, banana, cherry කියන ඒ elements ටික items ටික මේකේ තියෙනවා. ඊට අමතරව මේ B කියන එකේ තිබ්බ data ටික එහෙම නැත්නම් elements ටික මේ list එකේ output වෙනවා. So list දෙකක් එකතු කරාට පස්සේ ඔයාලට තනි list එකක් මේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට යනවා len function එක. දැන් ඔයාලට len function එක හොඳට පුළුවන් ඇති. දැන් අපි කතා කරා නිතරම len function එක. So len function එකේ උන්නේ අදාළ data type එකේ තියෙන අවයව ප්‍රමාණය එහෙම නැත්නම් item ප්‍රමාණය ගණනය කිරීමක් තමයි කරන්නේ. හරිද? දැන් len function එක ගත්තන් පස්සේ දැන් මේකෙදි ඔයාලට පේනවා apple, banana, cherry කියලා list එකක් තියෙනවා. මේ list එකේ items තියෙනවා. apple කියන්නේ එකක්, banana කියන්නේ එකක්, දෙකයි, cherry කියන්නේ එකක්, තුනයි. පැහැදිලිද? එතකොට මේකේ items තියෙනවා ඔක්කොම තුනක්. එතකොට print len a කියන එක අදහස තමයි මේ a කියන list එකේ length එක ගණනය කරන්න. ඒ ගණනය කර ගන්න length එක output කරන්න නැත්නම් print එකක් දෙන්න කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේ a කියන list එකේ length එක 1 2 3යි items 3යි. පැහැදිලි කියනවා හිතන්න. ඊළඟට මම මෙතන තව පොඩි වැඩක් කරලා තියෙනවා. මේකේ අදහස බලමුකෝ මේ දෙවෙනි කෝඩ් එකේ. දෙවෙනි කෝඩ් එකේ අදහස තමයි A කියන list එකේ 0 කියන index එකේ length එක. A කියන list එකේ 0 index එක කියන්නේ මේ ආනේ. apple. apple කියන string එකේ length එක කීයද කියලා තමයි උතන බලන්න තියෙන්නේ. දැන් apple කියන string එකේ length එක කියලා කියන්නේ ඔය string එකේ තියෙන items ගාන එහෙම නැත්නම් අකුරු ගාන. apple කියන එකේ අකුරු කීයක් තියෙනවද? අකුරු 5ක් තියෙනවා. අන්න ඒක නිසා තමයි ඔයාලට 5 output වෙලා තියෙන්නේ. හරිනේ. ඊළඟට මම තාම පොඩි වැඩක් කරලා තියෙනවා. A කියන list එකේ 0 කියන index එක. 0 කියන්නේ ඔය apple කියන එක්කෙනානේ. හරි. apple කියන index එකේ ඉන්න apple කියන item එකේ ඉන්න ආයි 0 ලු. 0 index එක. පැහැදිලිද? දැන් අපි ගත්තොත් මේකේ මෙතන ඇවිල්ලා 0 index එක banana කියන්නේ දෙවෙනි index එක cherry කියන්නේ තුන්වෙනි index එක. පැහැදිලිද? ඕක තමයි list එකේ index 3. දැන් Apple කියන්නේ 0 index එකනේ. ඒතර Apple කියන්නේ 0 index එක. Apple කියන එක්කෙනාගේ 0 ගන්න පුළුවන්. ඒ කියන්නේ A කියන එක්කෙනා. පැහැදිලිද? A කියන එක්කෙනාගේ length එක කීයද කියලා බලන්න. A කියලා කියන එක්කෙනාගේ length එක 1යි. එකම එකයි තියෙන්නේ. පැහැදිලිද? හරි.
ඊළඟට ඉන්ඩෙක්සින් මම ඉන්ඩෙක්සින් එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ. අපි කතා කරා සම වෙනවත් කතා කරලා තියෙනවා. ඒක නිසා මම ඉන්ඩෙක්සින් එක ලොකුවට මෙතන කරන සරල අදහසක් විතරයි දෙන්නේ. ඉන්ඩෙක්ස් ලිස්ට් වල ඉන්ඩෙක්ස් ගන්න පුළුවන් කියන අදහස දෙන්න විතරයි මෙතනදී මම කතා කරන්නේ. හරි? නැත්නම් මම ඉස්සල්ලා එකේ ප්ලේන් එකත් එක්ක කතා කරා. දැන් මේකදී කරලා තියෙන්නේ මේ ලිස්ට් 1 කියන එකේ 0 කියන ඉන්ඩෙක්ස් එක කෝල් කරලා. 0 කියන්නේ ඇපල්. මේකදී ලිස්ට් 1 එකේ දෙවෙනි ඉන්ඩෙක්ස් එකේ තුන්වෙනි එක කෙනා. දෙවෙනි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ චෙරි කියන එක්කෙනාගේ තුන්වෙනි ඉන්ඩෙක්ස් එක තමයි 0 1 2 3 මෙන්න මේ R. හරි? R. මොකද ඉන්ඩෙක්ස් පටන් ගන්න 0 වලින් නේද නිසා. හරිනේ. ඊළඟට මෙන්න මෙතන හොඳ කතන්දරයක් කියනවා. දැන් අපි ගත්තොත් මේකේ දැන් ඔයාලට තියෙනවා ලිස්ට් එකක් ඇපල් බනානා චෙරි කියලා ලිස්ට් එකක් තියෙනවා. හරිද? දැන් මම මේක print කරොත් මේ ලිස්ට් එක print කරොත් ඔයාලට එනවා මේ ටික මම අයින් කරන්නම්. හරි. මේ ලිස්ට් එක print කරොත් ඔයාලට එනවා ඔන්න ඇපල් බනානා චෙරි කියලා. දැන් මට ඕනේ මේ ලිස්ට් එක දැන් මම හදලා තියෙනවා. මට වැරදීමක් නිසා අපි හිතමුකෝ ඔය ලිස්ට් එකේ පළවෙනි ඉන්ඩෙක්ස් එකේ ඇපල් නෙමෙයි එන්න ඕනේ බනානා කියලා. කියන්නේ මැංගෝ අපි හිතමු මැංගෝ කියලා. පළවෙනි ඉන්ඩෙක්ස් එකේ 0 ඉන්ඩෙක්ස් එක. හරි. මෙන්න මේ ලිස්ට් එකේ 0 ඉන්ඩෙක්ස් එකට මට ඕනේ මැංගෝ කියන එක කෙනා දාගන්න. දැන් ඕල්රෙඩි මම මේ ලිස්ට් එක ඩිෆයින් කරලා ඉවරයි. හරිද? ඒතර මට ඕනේ මේ ඇපල් කියන එක කෙනාව අයින් කරලා මෙතන වෙනස් කරන්න ඕනේ මැංගෝ කියලා. ඒතර මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. මම කියනවා x වල 0 කියන ඉන්ඩෙක්ස් එක මැංගෝ කියලා වෙනස් කරන්න. ඊට පස්සේ print කරන්න කියනවා ඒව. පැහැදිලිනේ? එතකොට වෙන්නේ මේ ඇපල් කියන එක්කෙනා මෙතන අයින් වෙලා එයා change වෙනවා මැංගෝ බවට. අන්න එතකොට අලුත් ලිස්ට් එකේ මැංගෝ බනානා සහ චෙරි කියලා වාට අවුට්පුට් වෙනවා. එතකොට මෙන්න මේක තමයි mutable data type එකක් කියලා කියන්නේ. already define කරපු ලිස්ට් එකක් අපිට පස්සේ වෙලාවක change කරන්න update කරන්න පුළුවන්කම තියෙන එකට තමයි අපි කියන්නේ mutable data type එකක් කියලා. හරිනේ. එතකොට ඔයාලට පුළුවන් දැන් ඕන්න බනානා කියලා දෙනවනේ මෙතන. බනානා එක අයින් කරලා අපිට පුළුවන් දාන්න මොනවද? හරි watermelon කියලා අපි දාමුකෝ. ඒ කියන්නේ A වල 0 index එක. A වල 1. sorry A වල 1 first index එක මම අප්ඩේට් කරනවා. හරිද? watermelon කියලා. දැන් මොකද්ද මෙතන බනානා කියන එක අයින් වෙලා watermelon කියන එක එතනට එනවා. පැහැදිලිද කියලා මම හිතනවා. ඊළඟ list function set එකක් තියෙනවා. එතකොට මේ list function set එක පොඩ්ඩක් අවබෝධය තියාගන්න. එතකොට අපිට Python ඔය second paper එකේ MCQ අහනවා. ඔය problem solving කරන්න මේ list functions අපිට මේ අවශ්‍ය තැන්වලදී භාවිතා කිරීමෙන්න පුළුවන්. ඒතර අපේ වැඩේ තවත් පහසු වෙනවා මේ functions use කරාන් පස්සේ. ඒතර අපි functions ගැන වෙනම කතා කරනවා. functions ගත්තාම functions ප්‍රධාන වශයෙන් මේ වර්ග දෙකක් තියෙනවා. predefined functions සහ user defined functions. ඒතර මෙතන තියෙන ඔය predefined function set එකක් ගැන තමයි මේ කතා කරගෙන යන්නේ. පළවෙනි එක මම ගත්ත append කියන function එක. හරිද? මේ append කියන function එකේ වෙන්නේ දැන් ඔයාලට පේනවා list එකක් තියෙනවා L කියලා. ඒකේ strings දෙකක් තියෙනවා A සහ B කියලා දෙකක් තියෙනවා. මම කරන්නේ මේ A සහ B තියෙන list එකේ අගට C කියන එක කෙනාව මට දාගන්න ඕන. පැහැදිලිද? එතකොට මම මොකද්ද කරන්නේ? L.append කියලා ලියනවා. L.append ඒ අගට දාන්න ඕන එලිමන්ට් එක මෙන්න මේ බ්‍රැකට් එක ඇතුළේ ලියනවා. ඔයාලට C නම් දාන්න ඕනේ C කියලා ලියුවා. ඔයාලට ඕනේ එතන දාන්න අපි හිතමු මේ ලිස්ට් එකේ අගට ඔයාලට දාන්න ඕනේ 10 කියලා හිතමුකෝ. එහෙනම් 10 දැම්මනම් බලන්න A B 10 කියලා ඔයාලට ඇඩ්. පැහැදිලිද? ඊට පස්සේ ඔයාට ඕනේ ආයි මෙයාව 56 දාගන්න. 56 දාගන්න ඕන නම් L.append කියලා ලිව්වනම් හරි. පැහැදිලිද? එතකොට ලිස්ට් එකේ ඔයාට ඇඩ් කරගන්න ඕන එක ලිස්ට් එකේ අන්තිමට ඇඩ් කරගන්න ඕන එක අදාළ variable name එකත් එක්ක .append කියලා දීලා මේ වරහන් ඇතුලේ අදාළ දේ දුන්නා නම් හරි. ඊළඟට A B සහ
100 කියලා ලිස්ට් එකක් තියෙනවා. මට ඕනේ මොකක්ද මේකේ මෙන්න මේ B කියන එලිමන්ට් එක අයින් කරලා දාගන්න ඕනේ. එහෙනම් මම මොකද්ද කරන්නේ? අදාළ වේරියබල් නේම් එකත් එක්ක .remove කියලා බ්‍රැකට් එක ඇතුළේ දෙනවා remove කරන්න අවශ්‍ය කරන වේරියබල් එක item එක. B කියන item එක අපිට අයින් කරන්න ඕනේ. එහෙනම් එයාව දුන්නා. දැන් අපි හිතමු ඔයාට ඔය ලිස්ට් එකේ 100ක් අයින් කරන්න ඕන කියලා. එහෙනම් මොකද්ද කරන්නේ? ඔය ලිස්ට් එකේ නම මොකද්ද? L. remove කරනවා නම් මොකද්ද අපි පාවිච්චි කරන ෆන්ක්ෂන් එක? remove. බ්‍රැකට් ඕපන් කරා. remove වෙන්න ඕනේ 100නේ. 100 දුන්නම ඔයාට 100ත් අයින් වෙලා පේනවා මෙතන. පැහැදිලිද? ඒක තමයි item එකක් remove කරන විදිය. ඊළඟට අපි ගත්තොත් මේ count එකේදී කරන්නේ මේ ලිස්ට් එකේ අදාළ ස්පෙસિෆයිඩ් වැලියු එක කී වතාවක් රිපීට් වෙලා තියෙනවද කියන එක තමයි අපි ගණනය කරලා ගන්න. දැන් අපි ගත්තොත් මේකේ 2 කී වතාවක් මේ ලිස්ට් එක ඇතුළේ තියෙනවා. හරිද? 6 කී වතාවක් තියෙනවා. කියන එක තමයි මේක දෙන්නේ. ඒතර මේකදී අපි පාවිච්චි කරන්නේ මේ count කියන ෆන්ක්ෂන් එක. ඒතර මේකදී මම කරලා තියෙන්නේ මේ x කියන වේරියබල් එකේ x කියන ලිස්ට් එකේ 2 කියන එක්කෙනා කී පාරක් තියෙනවද කියලා count කරලා දෙන්න කියලා. අන්න එතකොට එයා දීලා තියෙනවා 2 කියන එක්කෙනා අපිට ඉන්නවා 3 පාරක්. 1 2 3. මම දෙන්නම් ආපහු අපේ මම දෙන්නම් print එකත් එක්ක print x කියන ලිස්ට් එකේ හරිද count එක ගන්න කීයද 5. ඒ කියන්නේ 5 කියන එක කී වතාවක් තියෙනවද? දැන් 5 කියන එක තියෙනවා 1යි 2යි 3 වතාවක් තියෙනවා. එහෙනම් අපිට 3ක් කියලා output වෙන්න. ඔන්න ඔයාට output 3ක්. පැහැදිලි? එතකොට count එකේදී වෙන්නේ list එකක තියෙන element එක specified element එකක් කී පාරක් repeat වුණාද කියන එක ගණන් කරගන්න එක. ඊළඟට insert function එකේදී වෙන්නේ අපිට පුළුවන් list එකේ specified location එකක් තෝරන්න. location කියන්නේ මොකද්ද? index කියන එකනේ. දැන් මේකේ මේ A කියන එක කෙනා ඉන්නේ 0 එකේ. B කියන එක කෙනා ඉන්නේ first index එකේ, C ඉන්නේ second index එකේ. හරිනේ. එතකොට දැන් මට ඕන වෙලා තියෙනවා මේ B කියන තැනට. ඒ කියන්නේ මොකද්ද? B කියන තැන කියන්නේ first index එකට hello කියන එක කෙනා දාගන්න ඕන වෙලා තියෙනවා. එතකොට මම මොකද්ද කරන්නේ? y.insert හරිද? බ්‍රැකට් එකක් ඕපන් කරනවා. හරි? බ්‍රැකට් එකක් ඕපන් කරනවා. first index එක තියෙන තැනට දෙන්න hello කියලා. හරි? hello කියලා. දැන් බලමු print කරලා අන්න. ඔයාලට පේනවා මේකේ මම මේ ටික අයින් කරන්නකෝ දැනට. හරි. මෙතන මොකද්ද A B 100 නේ තිබ්බේ මම කරේ first index එක තියෙන තැනට hello කියන එක දැම්මා. අන්න first index එක තිබ්බ තැනට මොකද්ද වෙන්නේ? hello කියන එක ආවා. B කියන එක කෙනා එහාට පැන්නේ. පැහැදිලිද? එතන ඕකෙදි වෙන්නේ අපි මොකද්ද? insert කියන function එක use කරලා specified location එකකට specify element එකක් දෙන්න පුළුවන්. හරි? එතන මෙතන ඉස්සෙල්ලා එක කියන්නේ මොකද්ද? index එක ඊට පස්සේ අදාළ specified data එක තමයි මෙතන දෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. හරි? දැන් දෙවෙනි උදාහරණය ගත්තොත් දෙවෙනි උදාහරණේ තියෙනවා මෙන්න මේ list එක 10 car van සමන් කියලා. එතකොට මේක ගත්තොත් මේකේ index ගත්තොත් මෙතන බිඳුව මෙතන 1 මෙතන 2 මෙතන 3. මේකේ මම කරලා තියෙන්නේ දෙවෙනි ඉන්ඩෙක්ස් එක තියෙන තැනට 50 කියන එක නා දාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ van කියන තැනට 50 කියන එක එන්න ඕනේ. පැහැදිලිද? බලමු රන් කරලා. අන්න. දෙවෙනි ඉන්ඩෙක්ස් එකට 50 ආවා. 10 කා 50. තේරුණාද? ඒ ලොකේෂන් එකට තමයි මේ data එක වැටෙන්නේ ගිහිල්ලා. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊළඟට යනවා sort එකට. sort එකේදී වෙන්නේ යම් data type එකක data list එකක මේ data list එකේ තියෙන values ආරෝහණ පිළිවෙලට හැදෙනවා. පැහැදිලිද? ඔයාලා දන්නවනේ ආරෝහණ පිළිවෙල කියන්නේ පොඩි එකේ සිට වැඩි එක දක්වා. හරිද? එතකොට මේ list එකේ
තැන් වල යම් ඉලක්කම් ටිකක් තියෙනවා. ඒ ඉලක්කම් ටික අපි සෝට් කරන් පස්සේ එන්නේ ඔයාලට පේනවා පිළිවෙලට ආරෝහණ පිළිවෙලට හැදිලා තියෙනවා. ඊළඟ රිවර්ස් කියන්නේ යම් ලිස්ට් එකක් තියෙනවා. අපි හිතමු මෙන්න මේක x සමානයි a b c කියලා තියෙනවා. එතකොට මේකෙදි කරන්නේ මේ ලිස්ට් එකේ තියෙන වැලියුස් ටික අග ඉඳන් මුලට ගන්න එක. හරිද? A B C නේ තියෙන්නේ. අග ඒවා මුලට ගන්න. C එක ගන්නවා ඉස්සරහට, B එක ඉස්සරහට ගන්නවා, ඒක අන්තිමට ගන්න. තේරුණා? එතකොට මේක රන් කරන් පස්සේ ඔයාලට පේනවා A B C කියන එක පැත්ත මාරු වුණා C B A කියන. හරිද? එතකොට රිවර්ස් එකේදී වෙන්නේ ඒකයි. දැන් මෙතන ඒක ඉන්ටිජර්ස් වලටත් මම කරලා තියෙනවා 20 40 25 30 තියෙනවා. ඒක රිවර්ස් කරන් පස්සේ අග ඉඳන් මුලට ආයි අවුට්පුට් වෙනවා. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊළඟට මැක්සිමම් වැලියු එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ලිස්ට් එකේ හරි මෙන්න මේ ලිස්ට් එකේ තියෙන මැක්සිමම් වැලියු එක. හරි 20 40 25 30. එතකොට මේකේ මැක්සිමම් වැලියු එක වෙන්නේ 40නේ. එහෙනම් අපිට 40 print වෙන්න ඕන. ඊළඟට මම මෙතන ගත්තොත් ABC තියෙනවා. ඒකේ මැක්සිමම් වැලියු එක මොකද්ද? C. එහෙනම් C type වෙනවා. මම මෙතනට දැම්මොත් mango කියලා. එහෙනම් මොකද්ද print වෙන්නේ? mango කියන එක තමයි print වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට මම යනවා මිනිමම් වැලියු එක. දැන් අපි ඉස්සෙල්ලා ගත්ත මැක්සිමම් එක. දැන් මේ ලිස්ට් එකේ ගත්තොත් 20 40 25 30 කියන මේ ඉන්ටිජර්ස් අතරින් අඩුම අගය තියෙන්නේ 20නේ. අන්න ඒක print වුණා. ඒතර ඒක දෙන්නේ අපි min y කියලා දෙන්නේ. මේකෙදිත් වෙන්නේ මෙන්න මේ ABC කියන එලිමන්ට්ස් අතරින් මිනිමම් වැලියු එක තියෙන එලිමන්ට් එක අවුට්පුට් වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ගත්තොත් සමේෂන් එක. සමේෂන් එක කියලා කියන්නේ මේ ලිස්ට් එකේ තියෙන වැලියුස් වල එකතුව. 10 20 30 කියන තුනේම එකතුව තමයි සමේෂන් එක ගන්න. ඒතර අපි කරන්නේ x කියන ලිස්ට් එකේ තියෙන සමේෂන් එක එනවා 8යි කියලා. දැන් මම මෙතන තව ඉලක්කම් දෙකක් දාන්න කියමුකෝ. එතකොට මේ සම්පූර්ණ ලිස්ට් එකේම සමේෂන් එක වාට ගන්න පුළුවන්. ඊළඟට මේ මෙතන තියෙනවා ඊළඟ කොටසේ ශ්‍රී ලංකා කියලා වචනයක් තියෙනවා. මම කරන්නේ මේ වචනය ලිස්ට් එකක් බවට වෙනම ගන්නවා. ඒතර මම කරන්නේ මේ ශ්‍රී ලංකා කියන එක තියෙනවා. ඊට පස්සේ මෙතන ෆන්ක්ෂන් එකක් දෙනවා list bracket ඇතුලේ a. ඒ කියන්නේ a කියන වේරියබල් එකට ආදේශ වෙලා තියෙන වචනය ලිස්ට් එකක් බවට පත් කරලා y කියන වේරියබල් එකට ආදේශ කරගන්න. ඊට පස්සේ y කියන වේරියබල් එක print කරගන්න කියලා තමයි තියෙන්නේ. එතකොට ලිස්ට් එකක් බවට පත් කරාන් පස්සේ මේ each element එක වෙන වෙනම string එකක් බවට පත් වෙලා මේ ලිස්ට් එකේ වැටෙනවා. ඔයාලට පේනවා මෙතන ස්පේස් එකක්. හරිද? මෙතන වෙනම එලිමන්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ඒකත් පැහැදිලි කියලා. ඊළඟට ස්ප්ලිට් ෆන්ක්ෂන් එක. දැන් ස්ප්ලිට් ෆන්ක්ෂන් එකේදී වෙන්නේ හරිද? ස්ප්ලිට් ෆන්ක්ෂන් එකේදී වෙන්නේ දැන් මෙතන බලමු පළවෙනි එක. හරි. පළවෙනි එක ගත්තොත් පළවෙනි එකේදී වෙන්නේ දැන් ඔයාලට පේනවා වෙල්කම් ස්පේස් එකක් to ස්පේස් එකක් the jungle එකක් කියලා තියෙනවා. ඊට පස්සේ මම කියනවා මේ x කියන එක්කෙනා ස්ප්ලිට් කරන්න කියලා කියනවා බ්‍රැකට් ඇතුලේ මුකුත් දීලා නැහැ. ඒ කියන්නේ හිස් බ්‍රැකට් එකක් blank space බ්‍රැකට් එකක් තියෙනවා. එතකොට වෙන්නේ මේ ස්පේසස් තියෙන තැන් වලින් මේ එලිමන්ට්ස් ටික වෙන වෙනම කැඩිලා හරිද ලිස්ට් අයිටම් බවට පත් වෙලා ලිස්ට් එකකට වැටෙනවා. මේ තනි string එක ස්පේස් තියෙන තැන් වලින් වෙන් වෙලා තනි තනි ඉන්ඩිවිජුවල් ලිස්ට් අයිටම්ස් බවට ලිස්ට් එකකට වැටෙනවා. හරිද? ඔයාලට පේනවා welcome to the Sri Lanka jungle කියලා items 4කට වැටලා තියෙනවා. ඊළඟට මේක ගත්තොත් මේකේ මොකද්ද කරලා තියෙන්නේ? welcome කියන එක එහා පැත්තේ කමා එකක්. to කියන එක එහා පැත්තේ කමා එකක්. the කියන එක එහා පැත්තේ කමා එකක්. ඊට පස්සේ තමයි jungle. මේකේ මම කරලා තියෙන්නේ set කියන එක්කෙනා ස්ප්ලිට් කරන්න කමා එක තියෙන තැනින්. කමා එකන් තියෙන තැනින් මේ අදාළ items ටික වෙන් කරලා මෙයා ලිස්ට් එකකට ගන්න. පැහැදිලිද? අන්න welcome to the jungle කියලා තියෙනවා. පැහැදිලිද?
මෙතන ස්පේස් එක මෙතන කමා එක. දැන් තව උදාහරණයක් ගත්තොත් මෙතන Apple තියෙනවා ඒකට හැබැයි hashtag එක තියෙනවා. හරි. ඊළඟට banana තියෙනවා sign එකක් තියෙනවා. cherry එක තියෙනවා hash mark එක තියෙනවා. එතකොට මේකෙදි කරන්නේ මේ hash mark එක තියෙන තැනින් elements ටික වෙන් කරලා ගන්න එක. hash mark එක තියෙන තැනින් elements ටික වෙන් කරලා ගන්න එක අපි කියනවා element එක split කරලා ගන්න. hash mark එක තියෙන තැනින් ගලවලා ගන්නවා split කරලා ගන්න. ඒතර ඒක නිසා තමයි මම කියලා තියෙන්නේ text කියන variable එකට ආදේශ වෙලා තියෙන string එකේ hash mark එක තියෙන තැනින් ඔයා split කරලා ගන්න. එහෙම split කරාන් පස්සේ මේ each item එක වෙන වෙනම list items බවට පත් වෙලා වැටෙනවා. තනි string එකක් තිබ්බේ hash mark එක තියෙන තැන් වලින් වෙන් වෙලා යා තනි list එකක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට apple banana cherry සහ orange විදිහට. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒතර මේ split function එක සෑහෙන වැදගත් function එකක් වෙන්නේ. හරිනේ. ඊළඟට අපි ගත්තොත් මෙන්න මෙතන. මම මේකට අවිල්ලා ඉන්න ඉස්සෙල්ලා මම එකම කියලා ඉන්නම්කො මම හිතුවා ලේසි. මේක පොඩි එක්සර්සයිස් එකක් කරලා තියෙන්නේ ඇත්තටම. මේක මම කරලා තියෙන්නේ string input එකක් අරගෙන තියෙනවා. ඒ string input එකේදී මම කරන්නේ කමා එකෙන් වෙන් කර number set එකක් දෙනවා. හරිද? ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මේ x කියන එකට ආදේශ කරගත්ත values ටික split කරන්නලු කමා එකෙන්. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරානේ. මෙතන welcome කමා to කමා jungle කමා තිබ්බන් පස්සේ වෙන්නේ මොකද්ද? මේ කමා එකට කලින් තියෙන ටික කමා එකෙන් අදාළ එලිමන්ට්ස් ටික කැඩිලා වැටෙන එකනේ. හරිද? එතකොට y කියලා කියන්නේ මොකද්ද දැන්? මේ 1 2 3 4 කියන එක මම enter කරා. enter කරාන් පස්සේ ඔයාලට පේනවා 1 2 3 4 list items බවට වැටලා තියෙනවා. ඒතර මේ list items බවට වැටලා තියෙනවා හරි එකක්. හැබැයි වැටලා තියෙන්නේ strings විදියට. හරිද? මට අවශ්‍ය වෙනවා මේ strings විදියට වැටිච්ච ඒවා මට arithmetic operations කරගන්න. ඒතර arithmetic operations කරගන්න නම් දැන් මට අපි ගත්තොත් string එකක් 1යි 2යි string එකක් එකතු කරොත් 3 කියන උත්තරේ එන්නේ නැහැ අපිට. එහෙම කරගන්න පුළුවන් අපිට ඔක integer එකක් බවට පත් කරොත්. හරිද? ඒක නිසා මම මේකෙදි කරලා තියෙන්නේ මොකද්ද? මේකෙදි මම මෙතන අරන් තියනවා sum equals int y වල බිඳුව. හරි. y වල බිඳුව කියලා කියන්නේ කවුද? එකනේ. මේ එක කියන එක නම මම කරලා තියෙන්නේ මොකක්ද? integer එකක් බවට convert කරන් තියෙනවා. අන්න integer එකක් බවට convert කරගෙන මම type එක බලලා තියෙනවා මොකක්ද කියලා. හරි. මේක exercise එකක් මම නිකන් දැම්මේ. හරිද? දැනුමට දැම්මේ මේක අපිට සමහරක් තැන්වලදී මේක අවශ්‍ය වෙන නිසා. හරි. ඊළඟට තියෙනවා මෙතන තව එකක් list are ordered. අර මම ඉස්සෙල්ලත් කතා කර tuples are ordered. ඒතර මේකේ අදහස තමයි මේ list එකේ 0 index එකේ තියෙන එක්කෙනාම තමයි එහා පැත්තේ 0 index එකේ තියෙන්නේ. first index එකේ ඉන්න එක්කෙනාම තමයි එහා පැත්තේ first index එකේ ඉන්නේ. එතකොට මේ elements වල list එක ඒ orders එක සමානයි. හා හරි. ඒ අදාළ තැන් වල තියෙන variables ටික සමානයි, items ටික සමාන වුණාන් පස්සේ මෙයා දෙනවා output එක අපිට true කියලා. මේකේ false වෙන්නේ මෙතන 10 තියෙනවා 0 location එකේදී. මෙතන 20 තියෙන්නේ 0 location එකේදී. අන්න ඒක නිසා තමයි මෙතන false කියලා වාට මේ. පැහැදිලිනේ? එතකොට මේක ඇවිල්ලා අපි කතා කරේ list කියන කොටස. එතකොට මේ ටික හොඳට බලගන්න මේක සෑහෙන ප්‍රමාණයක් තිබ්බා කතා කරන්න අපේ. හරි? එතකොට මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම list සම්බන්ධ දේවල් ටිකක් කතා කරේ. හරි? list සම්බන්ධ දේවල් ටිකක් කතා කරා. එතකොට මෙතනින් මේ කොටස අවසන් වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි set සහ dictionary ටික කතා කරමු.